පොඩක් ඉන්න A-level science නේද කරන්නේ? බලන්න මේ වීඩියෝ එක පැහැදිලි කරන්න පුළුවන්ද කියලා ඔයාලට? ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මනෝමය ෆිසික්ස් සීසන් 2 දෙවැනි එපිසෝඩ් එකත් එක්ක. දැන් ඔයාලා බලපු මේ වීඩියෝ එක මම කාලයකට කලින් ආස හිතන ෆිසික්ස් ප්ලේලිස්ට් එක වෙනුවෙන් කරපු පොඩි ප්‍රැක්ටිකල් එකක්. මේ ප්‍රැක්ටිකල් එක වෙන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි කරන්න පුළුවන්ද? මේ වීඩියෝ එකේදී මම කරන්නේ පීරිසියක් අරගෙන එකට වතුර ටිකක් පුරවලා මේ වතුර ටික උඩට ගම්මිරිස් කුඩු සල්පයක් කිහිනවා. මම ඇඟිල්ල අරගෙන වතුර පීරිසියේ මැත්තෙන් එකපාරක් තියනවා, දෙපාරක් තියනවා, ඒත් මුකුත් වෙන්නේ නැහැ. හැබැයි තුන්වෙනි පාර වතුර පීරිසියේ මැත්තෙන් ඇඟිල්ල තියනවත් එක්කම ගම්මිරිස් කුඩු ටික මගේ ඇඟිල්ලෙන් ඉවතට විසිරීලා යනවා. මං තුන්වෙනි පාර ඇඟිල්ල තියද්දි කොහොමද එහෙම ගම්මිරිස් කුඩු ටික ඈත් වෙන්නේ? ඒකට හේතුව මොකක්ද? ඔයාලා හිතලා බැලුවද? ඉතින් ළමයි මේක මැජික් ට්‍රික් එකක් නන් නෙමෙයි. මම මෙතනදී කරේ හරිම පොඩි දෙයක්. පළවෙනි සහ දෙවෙනි පාරදී මම කරේ ඇඟිල්ල මුකුත් ගා ගන්න නැතුව නිකම්ම වතුරෙන් තියපු එක. හැබැයි තුන්වෙනි පාරදී මම ඇඟිල්ලේ සබන් චුට්ටක් ගාගෙන තමයි වතුරෙන් ඇඟිල්ල තියන්නේ. ඒක පැහැදිලි කරගන්න කලින් අපි චුට්ටක් ජලයේ පෘෂ්ඨිකාතතිය ගැන පොඩ්ඩක් කතා කරමු. තමයි ඔයාලා දන්නවද ජලයේ තියෙන පෘෂ්ඨිකාතතිය ඇති වෙන්නේ කොහොමද කියලා? ඒක ඇත්තටම මට පැහැදිලි කරන්න පුළුවන් ඔයාලගේ රසායන විද්‍යාවේ බන්ධන පාඩමේ තියෙන ද්විතීකාන්තර ක්‍රියාවක් වන හයිඩ්‍රජන් බන්ධන යොදාගෙන. ඉතින් ජලයේ මතු පිට පෘෂ්ඨයේ තියෙන පෘෂ්ඨික ආතතිය ඇති වෙන්න ප්‍රධානතම හේතුව වෙන්නේ ජලයේ මේ තියෙන හයිඩ්‍රජන් බන්ධන. ඉතින් සබන් දිය වුණාම ජලයේ පෘෂ්ඨිකාතතිය අඩු වෙන්නේ කොහොමද? ඒකට හේතුව තමයි සබන් ජලයේ මිශ්‍ර වෙනවත් එක්කම සබන් අංශු වලින් ජලයේ ඇතිවන මේ හයිඩ්‍රජන් බන්ධන වලට බාධා කරන නිසා. මේ හේතුව හින්දා සබන් ජලයේ මිශ්‍ර වෙනවත් එක්කම ජලයේ පෘෂ්ඨික ආතති බලය කලින් තිබ්බට වඩා අඩු වෙන්න බලනවා. කොහොමද? මම ඇඟිල්ල තියද්දී ගම්මිරිස් කුඩු ටික ඇඟිල්ලෙන් ඈතට විසික්කුනේ. ජලයේ සබන් මිශ්‍ර වෙන්න කලින් තියෙන පෘෂ්ඨික ආතති බලය විශාලත්වයෙන් වැඩි නිසා සබන් මිශ්‍ර වුණාට පස්සේ තියෙන පෘෂ්ඨික ආතති බලයට වඩා ජල අණුව ඒ පැත්තට ඇදී යාමක් සිද්ධ වෙනවා. මේ වීඩියෝ එක බලනකොටම මෙන්න මේ තියෙන MCQ එක මතක් වුණා නම් ඔයා ලෙජන්ඩ් කෙනෙක්. මේ තියෙන්නේ 2013 A-level pass paper එකේ 32 වෙනි MCQ ප්‍රශ්නේ. මේ වීඩියෝ එක බලලා ඉවරයක් වෙලා ඔයාට මේ MCQ එකට උත්තරේ ගන්න බැරි නම් මම මේ වීඩියෝ එක කරපු එකෙනුත් තේරුමක් නැහැ. ඒ නිසා ඔයාලා හැමෝම දැන් මේ MCQ එක කරලා මේකේ උත්තරේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි කටුකොලේ A-level subscribe කරලා ඔයාලගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.